ඔන්න දුවේ පුතේ එකමත් එක කාලෙක හිටියා හරිම නුවණක්කාර හරිම ගුණ යහපත් වඳුරු රජෙක්. ඔහුට විශාල වඳුරන් පිරිසක් හිටියා. ඉතින් මේ වඳුරු රජු තමන්ගේ පිරිසට නිතරම හොඳ අවවාද අනුශාසනා කරලා වඳුරු රැළ කරදර වලින් බේරගත්තා. ඉතින් ඒ නිසා මේ වඳුරන් රැළ හරිම සතුටින් තමයි හිටියේ. ඔන්න දවසක් මේ වඳුරු රැළ රජතුමත් සමග වෙනත් අලුත් වනාන්තරයක වාසයට ගියා. මගේ සගයිනි, අපි මේ වනයේට ආගන්තුක නිසා හොඳ විපරමින් සිටිය යුතුයි. මේ වනාන්තරයේ විෂ ගස්වැල් තිබෙනවා. දිය රකුසන් සිටින පොකුණු තිබෙනවා. ඒ නිසා නුඹලා නොදන්න පළතුරක් කන්ට කලින්, නොදන්න පැනක් බොන්ට කලින් මට දන්වා අවසර ගන්න ඕනේ. තේරුණාද? එහෙමයි රජුමනි. මෙහෙම කාලයක් ගත වුණා. දවසක් වඳුරු රැළේ කීප දෙනෙක් බීමට වතුර හොයාගෙන යන අතර දැක්කා ලස්සන පොකුණක් තියෙනවා. නිලුම් මල් පිරීලා තිබුණ පොකුණේ වතුර නිල් පාටින් දිලිසුණා. ෂා පිරිසිදු වතුර ටික බොන්ට ඕනේ බඩකට පිරෙන්නම මේ පාර නම් අනේ හරිම පිපාසෙන් හිටියේ. නවතිනු. ඔහෙට අමතක වුණාද අපේ රජතුමා කියපු දේ? අපි මෙහි පැන් බීමට කලින් හනික ගොස් මේ පොකුණ ගැන රජතුමාට පැවසිය යුතුයි. රජතුමනි කැලේ මැද ලස්සන පැන් පිරුණු පොකුණක් අපිට හම්බ වුණා. අපිට පැන් බීමට කියාපු පොකුණ රජතුමනි. සගයිනි, ඉතින් ඔබලා ඒ පොකුණෙන් පැන් බිව්වේ නැද්ද? අනේ නෑ රජතුමනි. බීමට කලින් ඔබතුමාට මේ පොකුණ පෙන්වන්න අපි තීරණය කළා. ඒක බොහෝම හොඳයි. එහෙනම් යන්කෝ බලන්න. වඳුරු පිරිස රජතුමා සමග පොකුණ ළඟට ගියා. දැන් ඉතින් වඳුරන් සියලු දෙනාම රජතුමා වතුර බොන්න අවසර දෙනකම් නොවිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ රජතුමා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා දුවල පුතාලා දන්නවනේ. ඔහු මුලින්ම පොකුණට බහින්නේ නැතිව පොකුණ වටේ ඇවිදලා හොඳට විපරම් කරලා බැලුවා. සතුන් පොකුණට බැහැපු අඩි සලකුණු පමණයි දක්නට ඇත්තේ. නැවත ගොඩාපු කිසිම සලකුණක් පේන්ට නෑ. සගයිනි, නුඹලා කළ වැඩේ බොහෝම අපූරුයි. ඒ කිව්වේ මේ පැන් නොබීපු එක. මේ පොකුණේ භයානක දිය රකුසෙක් ඉන්න හැඩයි. මං කිව්වේ මොකද නුඹලා පිපාසයෙන් බලාගෙන ඉන්නේ? එන්න මේ සීතල දිය පානය කරන්න. නුඹද මේ පොකුණට අරක්ගත් යක්ෂයා? ඔව් මම තමයි. මේ ලස්සන පොකුණයි ඉතින් මට. එතකොට පොකුණට බහින ඕනම කෙනෙක්ව නුඹ පිළිගන්නවා? මේ පොකුණට බහින කුරුල්ලෙක්වත් මං ඉතුරු කරන්නේ නැහැ. මන් නුඹලා හැමෝම කනවා. ඒවා කොහෙද? දැනගන්නව රකුසෝ, මං අපේ එකෙක්වත් නුඹට කන්ට ඉඩ තියන්නේ නැහැ. හොඳයි. එහෙමනම් ඉතින් පැන් බීපල්ල බලන්න. ඔව්. අපි මේ පොකුණෙන් පැනුත් බීලා යන්නේ. ඒ වගේම නුඹට ගොදුරු වෙන්නෙත් නැහැ. පොකුණට බහින්නේ නැතුව පෑන් බොන හැටි එනම් බලමු. හොඳයි එහෙනම්. පොකුණට බහින්නේ නැතුව පෑන් බොන හැටි මම නුඹට පෙන්නන්නම්. මෙහෙම කියපු වඳුරු රජතුමා පොකුණ ළඟ තිබුණු බටපඳුර ළඟට ගිහින් එක බට ගහක් කඩාගෙන මේ බටේ ඇතුළේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. බටගහ තනි සිදුරක් සහිත බටයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ බටපඳුරේ සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවෙම ඒ බටපඳුරේම බටගස් පුරුක් නැති බටගස් බවට පත් වුණා. ඉතින් වඳුරු රැළම මේ නුවණක්කාර රජතුමා නිසා දිය රකුසට බිලි නොවි ඇති තරම් වතුර බිව්වා.
අනේ ඉතින් අහිංසක සත්තුන්ව විනාශ කරපු දිය රකුසට මේ පාරනම් දුවේ පුතේ වැඩේ වැරදුනා.